ආයුබෝවන්. අද අපි කතා කරන්නේ 2026 වසරේ සිදුවන සුවිශේෂී ග්‍රහ මාරුවක් ගැන. ඒ තමයි කුජ ග්‍රහයාගේ කුම්භ රාශි ප්‍රවේශය. මේ වීඩියෝව අවසානයේ දක්වා නරඹන්න. මොකද මේ ග්‍රහ මාරුවෙන් කෝටිපතියන් වන්නට වාසනාව ඇති ලග්න 3 සහ ඒ අයට අදාළ වාසනාවන්ත අංක මම වීඩියෝව අවසානයේදී ඉදිරිපත් කරනවා. ඉදිරි පෙබරවාරි 23 වන දින පෙරවරු 11:51ට කුජ ග්‍රහයා මකර රාශියේ සිට කුම්භ රාශියට පෙමිණෙනවා. අපි බලමු ඔබේ ලග්නයට මේ බලපාන්නේ කොහොමද කියලා. මේෂ ලග්නය. කුජ ඔබේ 11 වන්නට පැමිණීම අතිශය සාර්ථකයි. ඔබේ ආත්ම විශ්වාසය ඉහළ යන අතර ආර්ථිකය ඉතාමත් වර්ධනය වෙනවා. රැකියාවේ උසස් වීම සහ වැඩි වැටුපකට අලුත් රැකියාවකට යාමටත් මාවත් විවෘත වේවි. ව්‍යාපාර කරන අයට ඉතාම සුබයි. වෘෂභ ලග්නය. 10 වෙන්නට කුජ පෙමිණීම රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට සුබයි. හැබැයි අනවශ්‍ය සබඳතා නිසා ඔබේ කීර්තිනාමයට කැලලක් වෙන්න ඉඩ තිබෙනවා. නුසුදුසු අය ලං කරගන්න එපා. විදේශගත වීමට උත්සාහ කරන අයට මේ කදිම කාලයකි. මිථුන ලග්නය. 9 වෙන්නට පැමිණෙන කුජ නිසා ඔබේ ආකල්ප යහපත් අතක හැරේවි. ආගමික නැඟුරුව වැඩි වෙයි. අලුත් ව්‍යාපාරවලට සුබ වුවත් උදරය ආශ්‍රිත රෝගාබාධ ගැන සැලකිලිමත් වන්න. කටක ලග්නය. 8 වෙන්නට කුජ පැමිණීම මිශ්‍ර ඵල දෙන්නක්. හදිසි අනතුරු හෝ ක්ෂණික කෝපය පාලනය කරගත යුතුය. නමුත් අධ්‍යාපන කටයුතු වල නිරත අයට නම් මේ කාලය ඉතාමත් ජයග්‍රාහී. සිංහ ලග්නය. 7 වෙන්නට කුජ පැමිණීම ආදර සබඳතා සහ විවාහයට සුබයි. සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට ඔබපත් වේවි. හැබැයි Tamanගේ වාසිය ගැනම නොසිතා අන් අය ගැනත් හිතන්න. කන්‍යා ලග්නය. 6 වෙන්නට පැමිණෙන කුජ මානසික සහනය ගෙන දෙනවා. නෑදෑ හිතමිතුරන් සමග සතුටින් කාලය ගෙවන්න ලැබේවි. වියදම් පාලනය කරගන්න. නිදන්ගත රෝග මතුවීමට ඉඩ ඇති බැවින් සැලකිලිමත් වන්න. තුලා ලග්නය. 5 වෙන්නට කුජ පැමිණීමෙන් අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු සාර්ථක වෙනවා. ආදර සබඳතාවලදී බුද්ධිමත් වන්න. මුදල් වැයවීම ගැන සැලකිලිමත් වීම වැදගත්. වෘශ්චික ලග්නය. 4 වෙන්නට කුජ පැමිණීම ගෘහ ජීවිතයට ඉතා සුබයි. පවුලේ අය සමග සතුටින් ගත කිරීමට අවස්ථාව ලැබේවි. සමාජයේ ඔබේ නම ප්‍රසිද්ධ වන කාලයකි. ලේ ආශ්‍රිත රෝග ගැන අවධානයෙන් ඉන්න. ධනු ලග්නය. 3 වෙන්නට පැමිණෙන කුජ අධ්‍යාපනයට ඉතා සුබයි. විදේශගත වීමට බලාපොරොත්තු වෙන අයට යහපත් කාලයකි. නමුත් සමීපතයන් සමග සුරු සිත්‍රිදිවීම ඇති විය හැකියි. මකර ලග්නය. 2 වෙන්නට කුජ පැමිණීම ඉතා වාසනාවන්තයි. ධනය ලැබීම වැඩිවන කාලයකි. ගෘහ ජීවිතය මෙන්ම අධ්‍යාපනයත් සාර්ථකයි. ජන්මපත්‍රය පරීක්ෂා කර ගැනීමෙන් තවත් ධන මාර්ග විවෘත කරගත හැක. කුම්භ ලග්නය. ඔබේ ලග්නයටම කුජ පැමිණීමෙන් මෙතෙක් තිබූ මානසික වැතීම පහවා ගොස් සහනයක් ලැබේවි. ව්‍යාපාර හා රැකියා ගැටලු විසඳා ගැනීමටත් හිතමිතුරන් සමග සමීපව කටයුතු කිරීමටත් සුබ කාලයකි. මීන ලග්නය. 12 වෙන්නට කුජ පැමිණීම නිසා අනපේක්ෂිත වියදම් ඇති විය හැකියි. ණයට දුන් මුදල් ආපසු ලැබීම ප්‍රමාද වේවි. ආගමික කටයුතු වලට යොමු වීමෙන් මානසික සුවය ලබාගත හැක. සුවිශේෂී වාසනාවන්තම ලග්න 3 සහ ලොටරි අංක. මෙන්න මේ කුජ මාරුවෙන් හදිසි ධනලාභ ලබන වාසනාවන්තම ලග්න 3. 1. මකර ලග්නය. හදිසි ධනලාභ ලැබීමට ඉතා වැඩි ඉඩක් ඇත. වාසනාවන්ත අංක 2, 8, 9, 11, 20. විශේෂ සංයෝජන 29, 38, 47 සුබයි. සුබ වර්ණ සහ දින. තඩ නිල්, රතු, සෙනසුරාදා සහ අඟහරුවාදා සුබයි. 2. කුම්භ ලග්නය. ලොටරි මිලදී ගැනීමේදී පෙබරවාරි 23 වන දින 23 අංකය කෙරෙහි අවධානය යොමු කරන්න. ප්‍රධාන අංක 8, 4, 9. සංයෝජනාංක 17, 22, 26, 31, 35, 44, 53 සුබයි. සුබ වර්ණ සහ දිශා. තඩ නිල්, කළු, රතු. බටහිර දිශාව බලා පිටත් වීම සුබයි. 3. මේෂ ලග්නය. වැඩියෙන්ම ඇලිවියන ලොටරියකින් ඔබට මුදල් හිමිවීමට නියමිතයි. වාසනාවන්ත අංක 1, 9, 10, 18, 27. විශේෂ සංයෝජන 19, 28, 37, 46 සුබයි. සුබ වර්ණ සහ දින. තඩ රතු, රෝස, අඟහරුවාදා සහ ඉරිදා සුබයි. ඉතින් මේ වගේ වටිනා තොරතුරු නිරන්තරයෙන් දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඔබ සෑමට ජයග්‍රාහී සුබ දවසක්. ආයුබෝවන්.